ඔයාලට දැන් මේ පාර කට් ඔෆ් ඇවිල්ලානේ තියෙන්නේ. මම මුලින්ම සුබ පතනවා ඔයාලට ආපු ඩිග්‍රී එක ගැන. දැන් ඔයාලට ගැටලුවක් තියෙන්න පුළුවන්. තව ඒ ලෙවල් වලට තියෙන්නේ සතියක් වගේ කාලයක්. ඒ මැදේදී දැන් කට් ඔෆ් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මොකද කරන්නේ? මම මේ පාර මේ ආපු ඩිග්‍රී එකට රෙජිස්ටර් වෙනවද? එහෙම නැත්නම් මම මේ පාර ඒ ලෙවල් කරලා තව අවුරුද්දක් බලාගෙන ඉන්නවද කියන එක ගැන. මම මුලින්ම කියන්නම් ඔයාලා මේ ආපු ඩිග්‍රී එකට රෙජිස්ටර් වුණතින් ඔයාලට මේ පාර A level කරා කියලා කැම්පස් යන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි ලංකාවේ නීතිය. හැම අවුරුද්දෙම මේ වගේ තමයි. හැම අවුරුද්දෙම ඒ අවුරුද්දේ A level වලට කලින් අවුරුද්දේ කට් ඔෆ් එක දානවා. ඒක හැම අවුරුද්දම වෙන දෙයක්. එතකොට ඔයාලා එකට රෙජිස්ටර් වුණතින් ඔයාලට ඊළඟ A level exam එක ලියලා කැම්පස් යන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන්නේ මම මේ පාර A level ලියලා පේපර්ස් කොහමද කියලා බලලා ගිය අවුරුද්දට වඩා අමාරුයිද කියලා බලලා මම තීරණයක් ගන්නවා කියලා. එතකොට ඔයාලට ඒ දේ කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලට මේ පාර බයෝ සයන්ස් වලින් මොකක් හරි කැම්පස් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. අපි හිතමුකෝ ඔයාලට කැලණිය බයෝ සයන්ස් ඇවිල්ලා තියෙනවා කියලා. ඔයා ඒකට රෙජිස්ටර් වෙන්නේ නැතුව මේ පාර A level කරනවා. එතකොට A level ලියලා ටික දවසකට පස්සේ ඔයාලට බෝට්ටුවක් ඒකෙල ඔයාලා බලාගෙන ඉන්නවා. එහෙම වෙනවනේ සාමාන්‍යයෙන් බෝට්ටු වෙන්නේ ටිකක් පරක්කු වෙලා. එතකොට එහෙම බෝට්ටු වෙනකොට ඔයාලට බයෝ සයන්ස් වලින් ඊට උඩ තියෙන කැම්පස් එකක් ඒ කියන්නේ පේරාදෙණිය, ජපුර, කොළඹ වගේ බයෝ සයන්ස් වලින් වෙන කැම්පස් එකක් ඔයාලට බෝට්ටුවෙන්වත් එන්නේ නැහැ. මොකද ඔයාලා කැලණිය බයෝ සයන්ස් ඩිග්‍රී එකට රෙජිස්ටර් වුණේ නැති හින්දා. ඔයාලට වෙන ඊට උඩින් ඔයාලා ඉල්ලපු වෙන මොකක් හරි ඩිග්‍රී එකක් එන්න පුළුවන්. උදාහරණයක් විදියට ෆුඩ් සයන්ස්, ඇග්‍රි මැනේජ්මන්ට් වගේ වෙන තව කෝස් තියෙනවානේ. ඒ වගේ වෙන එකක් එන්න පුළුවන්. හැබැයි ඔයාලා කලින් ඔයාලට ඇවිල්ලා ඔයාලා රෙජිස්ටර් වෙන්නේ නැති කෝස් එකකින් වෙන කැම්පස් එකක්වත් එන්නේ නැහැ. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් මම දන්නවා දැන් මේ වෙනකොට ගොඩක් අය හිතාගන්න බැරුව ඉන්නේ මේ ආපු ඩිග්‍රී එකට යනවද නැත්නම් මේ පාරත් මේ සතියත් තව ටිකක් පාඩම් කරලා A level මේ අවුරුද්දෙත් කරනවද කියලා. ඉතින් මට මේකදී ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද උනන්දුවකින් වැඩ කරේ නැත්නම් ඔයාලට සැකයක් තියෙනවා නම් ඔයාලා මේ පාර ලිව්වොතින් කලින් රිසල්ට් එකට වඩා අඩු රිසල්ට් එකක් එයි කියලා එහෙම ඔයාලට සැකයක් තියෙනවා නම් ඔයාලා මේ පාර මේ ආපු ඩිග්‍රී එකට රෙජිස්ටර් වුණාට කමක් නැහැ. හැබැයි ඔයා මේ පාර කලින් පාරට වඩා වැඩ කරපු කෙනෙක් නම් ඔයාට හිතෙනවා නම් ඔයා මේ පාර කලින් පාරට වඩා හොඳ රිසල්ට් එකක් ගනී කියලා. හැබැයි ඔයාට හිතෙනවා නම් තව අවුරුද්දක් නාස්ති කරන්නේ නැතුව අවුරුද්දක් වයසට යන්නේ නැතුව මේ ආපු ඩිග්‍රී එකට යනවා කියලා අන්න එතන නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලන්නකෝ අපි ඉන්නේ අගෝස්තු වල. අපිට නිකන් මතක තියෙන මේ අවුරුද්ද පටන් ගත්තේ ඊයේ පෙරේද වගේ. අවුරුද්දක් ඒ වගේ තමයි. අවුරුද්දක් කියලා කියන්නේ හරිම පොඩි කාලයක්. අපිට තේරෙන්නේ අවුරුද්දක් යනවා. ඉතින් ඔයා අවුරුද්දක් වයසට යන එක ගැන හිතලා ඔයාගේ ඉදිරි ජීවිත කාලෙම කරන්න යන වෘත්තිය තමයි ඔයා තෝරගන්න හදන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට ඇවිල්ලා තියෙනවා කියලා හිතන්නකෝ බයෝ සයන්ස් හරි ඇග්‍රි මැනේජ්මන්ට් ෆුඩ් සයන්ස් වගේ මොකක් හරි ඩිග්‍රී එකක් ඔයාට මේ විදිහේ ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔයා ආසාවෙන් හිටියේ මෙඩිසින් යන්න. මම දන්නවා බයෝ සයන්ස් යන ආසාවෙන් බයෝ කරන අයත් ඇති. මම දන්නවා මෙඩිසින්ම යන්න ආසාවෙන් බයෝ කරන ඇති අයත් ඉන්නවා. බයෝ සයන්ස්, ඇග්‍රි මැනේජ්මන්ට් වගේ ගොඩක් කෝස් තියෙනවානේ. ඒ වගේ දේවල් වලට ආසාවෙන් බයෝ කරන අයත් ඉන්නවා. මම මේ කියන්නේ ඒ වගේ අය ගැන නෙමෙයි. මම මේ කියන්නේ මෙඩිසින් යන්න ආසාවෙන් බයෝ කරපු කෙනෙක් නම් ඔයාට මේ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ බයෝ සයන්ස් හරි ඇග්‍රි මැනේජ්මන්ට් ඇග්‍රි ෆුඩ් සයන්ස් ඒ වගේ මොකක් හරි ඩිග්‍රී එකක් නම් ඒ වගේ මොකක් හරි කෝස් එකක් නම් ඔයාට හිතෙනවා නම් ඔයාට අවුරුද්දක් වයසට යන හින්දා ඔයා මේ ඩිග්‍රී එකට රෙජිස්ටර් වෙනවා කියලා ඒක ගැන තව ටිකක් හිතලා බලන්න. මොකද ඔයා හිතලා බලන්න ඔයා දැන් ඒකට රෙජිස්ටර් වුණාතින් ඔයා අවුරුදු 7කට පස්සේ ඔයා කරන වෘත්තිය මොකද්ද කියන එක ගැන. හැබැයි ඔයා මේ සතියත් පාඩම් කරලා ඔයාට ලබන අවුරුද්දේ මෙඩිසින් සිලෙක්ට් වුණාතින් ඔයා තව අවුරුදු 7කින් ඔයා ඩොක්ටර් කෙනෙක් වෙලා ඉඳි. එතකොට එතන ලොකු වෙනසක් තියෙනවා. ඊට පස්සේ අමුළු ජීවිත කාලෙම ඩොක්ටර් කෙනෙක් එහෙමත් නැත්නම් වෙනත් මොකක් හරි වෘත්තියක් කරන කෙනෙක්. එතකොට ඔයා ආසාවෙන් ඉන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන්න නම් මම කියන්නේ ඔයා මේ අවුරුද්දක් වයසට යයි කියලා හිතලා ගන්න තීරණය හින්දා ඔයාගේ මුළු අනාගතෙම වෙනස් වෙනවා. මේ වගේම තමයි අනිත් සබ්ජෙක්ට් වලත්
ඔයා ඉංජිනේර කෙනෙක් වෙන නම් ආසාවෙන් ඉන්නේ. ඔයා තව අවුරුද්දක් වයසටයි කියලා හිතලා ෆිසිකල් සයන්ස් තෝරගන්නවා නම් තව අවුරුදු 7කින් ඔයා ඉංජිනේර කෙනෙක්ද වෙන්නේ. එහෙම නැත්නම් වෙන මොකක් හරි ජොබ් එකක් කරන කෙනෙක්ද කියන එක ඒක මත ඩිපෙන්ඩ් වෙනවා. ඒක හින්දා අවුරුද්ද ගැන හිතන්නේ නැතුව අවුරුද්ද කියන පොඩි කාලය ගැන හිතන්නේ නැතුව මේ වෙලාවේ ඔයාලා අනාගතයම ගැන හිතලා ගන්න ඕනේ මේ තීරණය. ඉතින් ඔයා වැඩ කරපු දේ ගැන දන්නේ ඔයානේ. ඔයා මේ අවුරුද්දේ කලින් අවුරුද්දට වඩා හොඳට වැඩ කරා නම් මම කියන්නේ ඔයාට මේ සතියත් වැඩ කරලා මේ පාරේ A level ලියලා ඊළඟ අවුරුද්දේ කැම්පස් යන්න කියලා. ඔයා මේ අවුරුද්දේ හොඳට වැඩ කරපු නැති කෙනෙක් නම් ඔයාලට මේ පාර ඇවිල්ලා තියෙන කෝස් එකට රෙජිස්ටර් වුණාට කමක් නැහැ. ඉතින් මම පොඩි අදහසක් විතරයි මේකෙන් දෙන්නේ. තීරණය තියෙන ඔයාලගේ අතේ. ඉතින් මං හිතනවා ඔයාලා හොඳ තීරණයක් ගනී කියලා. ඉතින් ඔයාලා ගන්න තීරණයට මගේ මේ වීඩියෝ එකෙන් උදව්වක් වුණා නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.